අපි යනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය එහෙම නැත්නම් ඒකකයේ 1 O-level 10 වසරේ තියෙන පාඩමේ අපි 2009 ප්‍රශ්නට යන්නේ 2009 තිබුණ ප්‍රශ්නයක් අපිට අග්ගාලයන් එකට හරි වගාවත්ති PDF එක ගන්න එක. වෛද්‍යවරයෙකු විසින් පැය 5ක් පුරා උණ රෝගියෙකුගේ උෂ්ණත්වය අධීක්ෂණය කරනුයේ හරි ඔක තමයි ප්‍රශ්නේ. අපිට තියෙනවා A කියලා පැයකට වරක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන්ය. හරි පැය 5ක් පුරාවට විශ්ලේෂණාත්මක වාර්තාවක් ගන්න යන්නේ මෙහෙම නළලට අත තියලා බලනවාද කියලා අහනවා. ඊට පස්සේ පැයකට වරක් උණ තත්වය කෙසේද රෝගියාගෙන් විමසීමෙන්ය. හරි අර ලෙඩේ ඉන්න ලෙඩාගෙන් ගිහිල්ලා අහනවා ඔයාට කොහොමද උණ? ඔයාට කොච්චර උණ තියෙනවද? හරි ඔන්න ඒ වගේ එකක්. C පැයකට වරක් උෂ්ණත්ව මානයකින් කියවනු ලබන පාඨාංගයේ භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇඳීමෙන්ය. හරිද? අර නිකන් එතන විශ්ලේෂණාත්මකව තිබුණේ C කියන උත්තරේ විතරයි අර දෙක ප්‍රැක්ටිකල් නෑ නේ ළමයි. මේ මත දාලා බලුවාම අපිට රස්නේදී කියන්න බෑ අපේ ඇඟේ රස්නේ වැඩි නම් එහෙම අර මනුස්සයාගේ රස්නේ අපිට දැනෙන්නේ. අපේ ඇඟේ රස්නේ අඩුයි නම් අර මනුස්සයාගේ රස්නේ දැනෙනවා වැඩි. හරිද? ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ ගෙදරදී නම් බලන්නේ එහෙම තමයි ඇත්තටම කතාව. හරිද? හැබැයි ඒ වගේ අර පැය 5ක් පුරාවට විශ්ලේෂණාත්මක වාර්තාවක් ගන්න ඕන නම් ඉතින් බලන්න වෙන්නේ කොහොමද? හරි මොන හරි මෙකැනිකල් මොන හරි උපකරණ පාවිච්චි කරලා තමයි. හරි අපි යන් ඒක වෙනම තියලා අපි යන් ප්‍රශ්නේ උත්තර ටික බලන්න. වෛද්‍යවරයාට රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳ තොරතුරක් ලබාගත හැකි ඉහත සඳහන් කවරකින්ද? පළවෙනි එක තියෙනවා පළවෙනි උත්තරේ A මගින් පමණි. දෙවෙනි එක B මගින් පමණි. 3 C මගින් පමණි. 4 A B සහ C යන සියල්ලෙන්ම. හරිද? ළමයි මේ විශ්ලේෂණාත්මක වාර්තාවක් ගැන මෙතෙන්දී අහන්නේ. හරිද? උණ තත්ත්වය පිළිබඳ තොරතුරක් ලබාගත හැකි ඉහත සඳහන් කවරකින්ද? ඉතින් ළමයි A කියන එක ප්‍රැක්ටිකල් නැහැ. B කියන එකත් ප්‍රැක්ටිකල් නැහැ. ඊට පස්සේ C කියන එක තමයි පැයකට වඩා උෂ්ණත්ව මානයකින් කියවන ලබන පාඨාංග භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇඳීමෙන්. එතකොට බලන්න පුළුවන් මෙහෙම අපි ගත්තොත් එහෙම හරි ප්‍රස්ථාරයක් ඇඳගෙන යනවා. හරි මෙන්න මෙහෙම බලනවා පළවෙනි පැයේ එතකොට තියෙනවා අපි හිතමුකෝ 36ට විතර තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි පැය විතර යනවා 36.5 විතර යනවා. හරි ඊට පස්සේ තුන්වෙනි පැය 37යි. හරි හතරවෙනි පැයේදී ඔන්න ආයි 36.5 විතර බැල. එතකොට ඔන්න පුළුවන් අපිට වාර්තාවක් ගන්න ඔන්න ඔයගේ විස්තරයක් ගන්න පුළුවන්. එතකොට මේකෙන් කියන්න පුළුවන් මේ මිනිස්සෙගේ කොහොමද උෂ්ණත්වය අඩු වීම වැඩි වීම කියලා. හරි එතකොට බැලුවම උත්තරේ කෙලින්ම අපිට පේනවා C විතරයි තියෙන්නේ උත්තරේ. එතකොට උත්තරේ අංක 3 C විතරයි උත්තරේ වෙන්නේ.